අද අපි හදන්න යන්නේ ලස්සන රස ෆිෂ් කරි එකක්. මුලින්ම අපි මද ගින්දරේ භාජනය තියමු. තෙල් ටිකක් රත් වෙන්න දාලා ඒකට අපි අව මේස ඇඳක් දාමු. සූදුරු මේස ඇඳි භාගයයි කුණුදු පොත කෑලි 2යි ඒක චුට්ටක් බැදීගෙන ඉඳි ලුණු සුදු ලුණු කාරපිංච දාලා රන්වන් පාට වෙනකන් චුට්ටක් බැදගමු. රම්පි කෑල්ලකුයි අපි ඒකල දාගන්නවා තව කොච්චි මිරිස් කල්ලකුත් දාගන්න. මං ගාව මිරිස් තිබ්බේ නැහැ. ඒක නිසා තමයි කොච්චි මිරිස් කල්ලක් දැම්මේ. කහ මේස ඇඳයි අමුතුන පා මේස ඇඳකුයි දාගන්න. මිරිස් කුඩු මේස ඇඳකුයි දාලා චුට්ටක් රන්වන් පාට එද්දි තමයි මම මාළු ටික දාන්නේ. මාළු ටිකක් චුට්ටක් රත් වුණාට පස්සේ තමයි මම කිරි දාන්නේ. ඒකත් මම මෙතන දාන්නේ තාම මේ දිය කිරි තමයි දෙන්නේ. දිය කිරි දාලා චුට්ටක් හිඳීගෙන ආවට පස්සේ තමයි මිටි කිරි දාන්නේ. කිරි දැම්මට පස්සේ චුට්ටක් හැඳි ගහන්න ඕන ළමයි මාළු ටික කුඩු වෙන්නේ නැති වෙන්න. මාළු පරේක උතරගෙන එද්දි තමයි ළමයි මම දාන්නේ ගම්බිරිස් හැඳි 2යි තක්කාලි ටිකයි. තව ලස්සන වෙන්නත් එක්ක ආයි කරපිංච ටිකක් උඩින් දානවා. ඒතර කොළ පාට ගතිය තියෙනවා. විනාඩි 10යි ළමයි මාළු කරි එක හදලා ඉවරයි.